ආයුබෝවන් පුතවලා හැමෝටම ඔන්න අලුත් මාසයක් ජුනි මාසේ වැඩසටහන මෙන්න මෙහෙමයි විශේෂයෙන් කියන්න ඕන අපේ 25 ළමයින්ට 25 ළමයි විශේෂයි හේතුව තමයි ඔන්න 25 ළමයි බලන් හිටපු ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගන්නවා අපි දැනට පාඩම් 13ක් ඉවරයි 14 වෙනි පාඩම ඔන්න පටන් ගන්නවා ව්‍යවසායකත්වයට ඉවර කළා පාස් පේපරුත් කතා කළා ඔන්න ඉලෙක්ට්‍රොනික් පාඩම් පටන් ගන්නවා ඒත් එක්කම අපිට ළඟ ඉතුරුලා තියෙන පාඩම් 4යි ඒ 4න් ඔන්න ඒ 4යි කියන්නේ 4න් දෙකක් මොන්න පටන් ගන්නවා මෙතන. ඒතර තව දෙකයි අපිට පටන් ගන්න තියෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රොනික බිම් වෙනවා පළවෙනි ටියුට් දෙක ඔයාලට ජුනි මාසයේදී 25 ළමයින්ට ලැබෙනවා. හරි. ඒක තමයි විශේෂත්වය. මම මුළු වැඩසටහන තුලදීම 25 ළමයින්ගේ වැඩේ කියන්නම් අන්තිමටත් ආයෙන්න මෙන්න මෙතෙන්ට අපේ අලුත් ළමයි. හරි. දැනට අපේ නගරවල ෆිසිකල් නගරවල 27 පන්තිවල වැඩිම ළමයි පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තිනවා විශේෂයෙන් අපේ ඔන්ලයින් එකත් එක්ක ලංකාවේ වැඩිම ළමයි පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා ඒ හැමෝටම තමයි මේ වැඩසටහන ජුනි මාසේ යන්නේ 2027 ළමයින්ට පුතේ ඔන්න ඔටෝමොබයිල් පාඩම අපි සිලබස් එකේ පුතේ යම් දුරකට අවිලා තින්නේ සාපේක්ෂව සංසන්දනය කළ බලන්න ඔයාලගේ යාළුවන්ගේ ටියුට් සහ යාළුවගේ දේවල් ටිකත් එක්ක යාළුවා කරලා තියෙන වැඩත් එක්ක අපි කරලා තියෙන වැඩත් එක්ක සංසන්දනය කරලා බලන්න පුතේ අපි සේෆ්ටි ඉවර කරලා සේෆ්ටි පාස් පේපර්ස් කතා කරලා ඔටෝමොබයිල් එක ටියුට් එක ඉවර කරලා ඔන්න අපි ඔටෝමොබයිල් දෙක ටියුට් එකකට ආවා 27 අපේ අලුත් සෙට් එකත් එක්ක ඒත් එක්කම ඔයාලට පේපරුත් අපි පටන් අරගෙන පේපර් ලියාගෙන යනවා ඔන්න ඔටෝමොබයිල් දෙක ටියුට් එක සහ මේ පේපර්ස් ටික අපේ 27 ළමයින්ට ජුනි මාසය තුල ඔයාලට ලැබෙනවා සහ ඔටෝමොබයිල් දෙක ටියුට් එක පටන් ගන්නවා එන්ජින් වර්ගීකරණය තියෙන්නේ හරි අපි එතකොට සිලබස් එක ඇතුලේ යම් දුරක් ඇවිල්ලා ඉන්නේ. එතකොට රිසර්ච් ආවහම එන සෙට් එක දැන් ළඟදී රිසර්ච් එයිනේ. ජුනි මාසේ අන්තිම කියනවා, ජුලි මාසේ මුල කියනවා. එතකොට රිසර්ච් එයිනේ. ඒ ආවහම ඒ සෙට් එකට පුතේ මේ කලින් කරන ටික වෙනම අමතර පන්ති දාලා තමයි කවර් කරන්න වෙන්නේ. ඒතර උන්ට මහන්සි වෙන්න වෙනවා. ඔයා ඒතර ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. එහෙනම් ඔන්න ගොඩක් දුර යන අපේ 27 සෙට් එක මතක් කරලා විස්තර ටික කිව්වා. ඔන්න 26 ළමයින්ගේ ඔටෝමොබයිල් අපි ඉවර කළා පුතේ 12 හවසේ තියෙන ලොකුම පාඩම සහ සිලබස් එකේ තියෙන ලොකුම පාඩම ඔටෝමොබයිල් පාඩම ආයේ තර්කයක් නැහැ ඒක තමයි අපිට තියෙන තියරි මේ වශයෙන් ලොකුම පාඩම අපි මේ පාඩම සාර්ථක ඉවර කළා ඊට පස්සේ ඒට දාලා අපි ඩේ කැම්ප් එකක් කළා ඔටෝමොබයිල් දෙවෙනි ඩේ කැම්ප් එක ජුනි මාසේ දෙවෙනි සතියේ ඒ කියන්නේ ජුනි 4 5 6 කියන දවස්වල අපි ඉලෙක්ට්‍රිකල් සෙමිනාර් එක යනවා ඒ ඇරුණාම ඊට පස්සේ සතියේ ඒ සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ අපේ ඔටෝමොබයිල් ඩේ කැම්ප් 2 යනවා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න අපි මීට කලින් කරපු පාඩම අපි 26 ළමයින්ට අතාරින්න දෙන්නේ නැහැ ඒකත් එක්ක යනවා ඒකත් එක්ක ප්‍රශ්න කරනවා කලින් පාඩමත් එක්ක සෙමිනාර් දදා ඒත් එක්කම ඔන්න සිවිල් දෙක ටියුට් එක පුතේ ඔයාලා ජුනි මාසේ හම්බ වෙනවා ඒත් එක්කම පේපර් සෙට් එක ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ඔන්න මේ අපේ ස්පීඩ් ඩිවිෂන් යන වැඩත් අපිට සම්බන්ධ වෙන්න ඕන අපේ ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් 25 ළමයින්ට 26 ළමයින්ට එතකොට මේ මොනවාද ඔයාලගේ අපේ ඔන්ලයින් නගරවලට විශේෂයෙන් ඔන්ලයින් ළමයින්ට ඔන්ලයින් නගරවලට එනවා අපි ජුනි 4 5 6 සති ටික නෙමෙයි ඊට පස්සේ සතිය නෙමෙයි ඊට පස්සේ සතිය තුන්වෙනි සතියේ ඔයාලට ප්‍රැක්ටිකල් ටික කරන්න එනවා ගොඩක් දුරට ඔයාලට උපුල්සරටත් ඔයාලට සෙමිනාර් එකක් දායි තුන්වෙනි සතියේ ජුනි තුන්වෙනි සතියේ ඔයාලට ඔන්න ප්‍රැක්ටිකල් වැඩසටහනක් කරනවා අපේ ඔන්ලයින් ළමයි වෙනුවෙන් හරි ඔන්ලයින් ළමයි වෙනුවෙන් උතර අපේ නුවර වගේ ළමයි ඉන්නවා තව පිරිසක් කරන්න ඒ කට්ටියත් එකතු කරලා කරනවා ඒ අතරම ඊට කලින් කරනවා උතර තුන්වෙනි සතියේ කලින් නුවර කුරුණෑගල ගම්පහ ළමයින් ෆිසිකල් ළමයින්ට තාම පළවෙනි සෙෂන් එක ඉවර වෙච්ච නැති ළමයින්ට ඉවර කරනවා ඊට පස්සේ පළවෙනි සෙෂන් එක ඔන්ලයින් ළමයින්ට ආයෙ ඉවර කරන්න එනවා ඒක 27 ළමයින්ටත් පොදුයි එයාලත් එන්න එදාට හරි ඊළඟට ඔන්න මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රොනික බිම් මනුම් පාස් මෙමනද අපේ පේපර් සෙට් එකත් එක්ක අපේ තියරි රිවිෂන් පන්තියේ සුපුරුදු පරිදි යනවා පුතේ ජුනි මාසෙට දැන් මතක් කළා අපේ කලින් මාසේ මැයි මාසේ අපේ අලුතෙන් ආපු සෙට් එකක් ඉන්නවා ඒ සෙට් එකට කලින් පාඩම් ඔක්කොම ෆ්‍රී දෙනවා ටියුට් පුතේ සම්පූර්ණ ටියුට් ඔක්කොම ගත්තත් රුපියල් 3700 වෙන්නේ හරි කුරිය ගාස්තු රුපියල් 300 රුපියල් 4000යි ටියුට් ඔක්කොම ටිකයි රෙකෝඩින් ටික ඔක්කොමයි ඒ ලෙවල් ඉවරකම් බලන්න පුළුවන් ඒ අපේ මැයි මාසේ අලුතෙන් ආපු සෙට් එකට විතරයි. ඒතර ජුනි මාසේ අලුතෙන් එන සෙට් එකට ඒ ටියුට් සෙට් එක ඒ විදිහට ලබා දීමක් කරන්නේ නැහැ. එතනින් එහාට මැයි මාසෙන් පස්සේ ජුනි මාසයේ සිට ඒක යන්නේ පුතේ වෙනම පැකේජ් එකක් විදිහට කලින් රෙකෝඩින් ඒවා අර පැක් නෙමෙයි
ඒවා රෙකෝඩින් කලින් ළමයින්ට ලයිව් ගන්නපු මේ වගේ මම ඒ කියන වගේ ලයිව්ම ළමයි ඉඳලා කියපු සහ උගන්නපු වීඩියෝස් ටිකක් තමයි ඒ වගේ දෙන්නේ. හරි පරණේව නෙමෙයි මේ ගිය අවුරුද්දේ මේ ආසන්න මාස දෙක තුනේ උගන්නපුවා තමයි දෙන්නේ. ඒතර ඒ ටික දෙන්නේ මේ මාසයේ පේමන්ට් කරන ළමයින්ට පමණයි කියලා ඔන්න මේ මාසේ කිව්වා. ඒතර ජුනි මාසේ එහෙම එකක් නැහැ. ජුනි මාසේ එතකොට ඔයාලා පාඩමෙන් පාඩම වෙන වෙනම ඒ අගයන් දාලා තිනවා. ඒව වලට මැසේජ් එකක් දැම්මොත් ඇඩ්මින්ට පරණ පාඩම් වල ගණන් එවන්න කියලා වාර්තට පරණ පාඩම් වල ගණන් ටික එවයි. හරි එතකොට ජුනි මාසේ නම් සම්බන්ධ වෙලා යන ළමයින්ට වැඩි අවුලක් නැහැ. ඒතර මේ මාසේ අලුතෙන් ඇවිල්ලා මේ මාසෙන් පස්සේ එන්නේ නැති ළමයින්ට මේ මාසේ ආ රෙකෝඩින් ටිකක් ගත්තනේ. ඒ ටික පමණයි ඒතර ඉස්සරහට කන්ටිනියු වෙන්නේ. අලුත් රෙකෝඩින් ඔක්කොම ටික ආය දෙන්නේ නැහැ. ඒක පැහැදිලිව මේ මාසෙට ගියා. මේ මාසයේ සිට අකණ්ඩව සම්බන්ධ ළමයින්ට පාඩම් ටික ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි ලබා දීමක් කරනවා. ඒක ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඉලෙක්ට්‍රොනික පරණ ළමයින්ගේ හලබට අපි ඉලෙක්ට්‍රොනික කොහොමද උගන්වන්නේ? අපේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න කොහොමද? අපි ඉලෙක්ට්‍රොනික තීරු ගන්නන්නේ කොහොමද? ඒවා ගණන් හදන්නේ කොහොමද? ඒවට පුරුදු කරන්නේ කොහොමද? අහලා බලන්න. අහලා බලලා ඉන්න පුතේ අනිවාර්යෙන් පරණ ළමයින්ගේ අහුවොත් අනිවාර්යෙන් කියයි යන්න ගිහිල්ලා කරගන්න කියලා. ඒතර බිම් මනුවත් තියරි පාඩමක් ඒකත් එක්ක යන පාඩමක්. ඒතර අපේ ෆුල් පේපර් ක්ලාස් එක අපේ ෆුල් පේපර් අපි දැන්ට ලියලා ඉවරයි. මේ මාසේ අන්තිම සතියේ MCQ 50ක පේපරයක් කතා කළා. ඒතර MCQ 50 පේපරේ පුතේ මේ සාකච්ඡා කරනවා. ඒක මේ මම ගොඩක් දුරට පළවෙනි මාසේ. මොකද මේ ස්පීඩ් ඩිවිෂන් එකේ ඒක ටයිම් බැලන්ස් කරගන්න ඕනේ. අපි පේපර් අපි ප්‍රැක්ටිකල් වැඩසටහනත් එක්ක ඒ ටයිම් බැලන්ස් කරගන්න ඕනේ. පළවෙනි මාසේ මම වාඩේ MCQ ටිකේ රෙකෝඩින් එකක් ඒක රෙකෝඩින් එකක් කියන්නේ මම මේ දැන් කරලා මේ මාසෙන් පස්සේ කරලා තමයි ඒක දාන්නේ කියන්නේ. ඒ සතියේ කරලා දාන්නේ පුළුවන් වුණොත් ලයිව් දෙනවා. ඒ ලයිව් දෙන දවස මම කියන්නම්. ඒතර තාම ස්ථිර දවසක් නැහැ. මම දාන්නම් මෙසේජ් එකක් ගෲප් එකට. හැබැයි ලියන්නේ හැම රිවිෂන් දවසකම හවසට. ඊට පස්සේ ඒක මේ MCQ විතරක් නෙමෙයි ඈ. MCQ 50 ලියලා ඉවරයි කියලා කිව්වේ. ඒක මෙන්න මෙහෙම සමන්විත වෙනවා. ව්‍යුහගත ප්‍රශ්න 4යි රචනා ප්‍රශ්න 6ක් දෙනවා. ඒකෙන් 4ක් තෝරන් ලියන්න අන්න ඔය ටිකත් එක්ක සහාය ප්‍රැක්ටිකලුත් තියෙනවා. ප්‍රැක්ටිකල් ලියන විදිය ඔයාලට තේරෙයි. මම පාඩම ඒක කරද්දී ඒ අදාළ දවසේ දෙන්නම්. ඒතර රිවිෂන් වලට එනවා නම් අනිවාර්යෙන් ඔන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔයාලා මේ මාසයේ සිට මේ සියලුම දේවල් ටික තියරි රිවිෂන් පන්තිය තුළ තමයි තියෙන්නේ. ඒතර තියරි රිවිෂන් පන්තියට කෙලින්ම සම්බන්ධ වෙන්න. මොකද හේතුව මේ අපි සමහරවිට තියරි රිවිෂන් පන්ති දෙක එකට උදේ කරලා හවස කරන නිසා තියරි රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපේ ස්පීඩ් රිවිෂන් එක දැන් ගොඩක් ළමයි බලන්නේ ස්පීඩ් රිවිෂන් එක. ස්පීඩ් රිවිෂන් එකේ අපි දැනට පාඩම් දෙකක් ඉවරයි. තරල යන්ත්‍ර චලිතය ඒ පාඩම් දෙකේ අපි පාස් පේපර්ස් කරා. ඊට පස්සේ චලිතය දැන් අපි චලිතය ඉවරයි පාස් පේපරුත් කරා. තරල යන්ත්‍ර ඉවරයි ඉවරයි තියරි ඉවරයි පාස් පේපර්ස් කතා කරන් තියෙන. ඒතර වැඩේ ඉවරයි. ක්ලෝස්. ඒතර පාඩම් දෙකක් අපි සම්පූර්ණ ඉවර කළා. ඒකේ තියරි එහෙම අඩු නැහැ. ඔක්කොම ටිකත් එක පාස් පේපර් සාකච්ඡා කරලා වැඩේ ඉවර කළේ. ඊට පස්සේ ජුනි මාසයේ පුතේ ඩ්‍රෝවින් ප්‍රමිති ඒකක හමිනුම් සෞඛ්‍ය ආරක්ෂාව කියන පාඩම් ටික ස්පීඩ් ඩිවිෂන් එකේ උගන්වනවා. ඊට අදාළ වෙන පාස් පේපර්ස් ටික කතා කරනවා ස්පීඩ් ඩිවිෂන් එක තුල. හරි. එතකොට ඔයා ස්පීඩ් ඩිවිෂන් විතරක් නම් එන්නේ නිකන් හිතන්න එහෙම ස්පීඩ් ඩිවිෂන් විතරක් යන ළමෙක් නම් මේ මාසේ ජුනි මාසේ විතරක් වා සම්බන්ධ වුණොත් ඔයාට මෙතන පාඩම් 4යි අර පාඩම් 2යි ඔක්කොම පාඩම් 6ක් කම්ප්ලීට්. පාස් පේපර් සාකච්ඡා සමග කම්ප්ලීට්. තේරුණාද? ඒතර ඔයා ස්පීඩ් රිවිෂන් උත් එක්ක අපේ තියරි රිවිෂන් පන්තිවලට ඇවිල්ලා පේපර් ක්ලාස් උත් කරනවා නම් ඔන්න ඔයා ලොකු ප්‍රමාණයක වැඩ ප්‍රමාණයක් ඔයාලා කරාද නැද්ද කියන එක මේ මං කිව්ව වැඩසටහනෙන් අපි මේ මාසේ කරපු වැඩ ටිකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ජුනි මාසේ වැඩසටහන තමයි මම මේ කිව්වේ. අපි මේ මාසේ වැඩ කරලා පෙන්නුවා වැඩ කළා. මේ මාසේ ගොඩක් ළමයි අලුතෙන් සම්බන්ධ වුණා. මං හිතන්නේ දැන් අපේ ලොකුම ඔන්ලයින් පන්තිය කලිනුත් එහෙම තමයි දැනුත් එහෙම තමයි අපේ ඊටවල ලොකුම ඔන්ලයින් පන්තිය ඔන්න තව වැඩි වුණා ළමයි. ඒතර මම හිතනවා ජුනි මාසේ තවත් ළමයි වැඩි වේවි අලුතෙන් ඒවි. මොකද හේතුව ඉලෙක්ට්‍රොනික ටික හරියට ගොඩ දාගන්න ඕනේ. ළමයි අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. ඉලෙක්ට්‍රොනික වලට වෙනම ටියුට් එකක් දෙනවා, ප්‍රශ්න ටියුට් එකක් දෙනවා, ගණන් හදනවා, ලස්සනට එඩිට් කරනවා. එහෙනම් තව ගොඩක් තියෙනවා ඒකේ කතා කරන්න. ඒතර කියන්න ඒවා පාඩමෙන් පාඩම අදාළ විදිහට මම නෝට් දෙනකොට කියනවා මේවා මෙහෙම මේවා කෙටි ක්‍රම ගණන් හදන්න. එහෙනම් ඒ ටික කරගන්න අපේ ජුනි මාසේ 27 26 25 පුතේ වල හැමෝටම ජය වේවා වැඩ කරන්න. වැඩ කළොත් ප්‍රතිඵල තියෙයි.